පාසලක් යනු විදුහල්පතිගේ සහ හෙන්චයියන්ගේ බූදලයක් නොවේ. ඉතින් අද උදේ වෙනකන් මට තිබ්බ අවෝඩ් එක අද උදේ රිහර්සල් එකට ආපු නැති නිසා මගෙන් උදුරලා වෙන කෙනෙක්ට දීලා තියෙනවා. ඩිසර්විං අවෝඩ් එකක්, වෙල් ඩිසර්විං. ඒක දෙන්න කලින් මගේ පර්ෆෝමන්ස් පුංචි චුට්ටක් මං කියරෙන්නම්. මම ඒ වගේම පිට තුන් වතාවක් ශ්‍රී ලංකා ජූනියර් චැම්පියන්. ඒ කියන්නේ කනිෂ්ඨ ජාතික ශූරිය පිට තුන් වතාවක්. ඉතින් මේ චුට්ටක් විතරයි මම අද රිහර්සල් එකට එන්න නැති හේතුව උනේ මට එක්සෑම් එකක් තිබ්බ නිසා. ඒක ඒ වගේම අදාළ ගුරුවරුන්ට ටීචර්ස්ට මම දැනුවත් කරලා තිබ්බා. එතකොට මෙහෙම නෙමෙයි මම මෙහෙම කිව්වට කමන්නේ. ඔබ අතේ ඇති සුවනිය එකක්. සුවනිය එකේ බලන්න මගේ පර්ෆෝමන්ස්. ඒක 2023 සහ 22 වසරට අදාළව 22 23 වසරට අදාළව නෝට් ඩවුන් කරලා ඇති. ඒ වගේම අනිකුත් ක්‍රීඩිකාවක් එක්ක බලන්න ඒක කොහොමද මගේ පර්ෆෝමන්ස් කියලා. මේක 2023 සහ 24 කලර්ස් අවෝඩ්ස්. 2016 17 කලර්ස් නෙමෙයි පර්ෆෝමන්ස්. අදාළ විදිහට ඒක ඔබම බලන්න කොහොමද සුවනේකේ තියෙන්නේ කියලා. මගේ පර්ෆෝමන්ස් 2023 24 සහ 22 යන වර්ෂයන්ට තියෙනවා. ඒ වගේම 2016 17 2016 17 අදාළ වර්ෂ වලට